Hi guys, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලා කලින් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ ඔය තියෙන්නේ අපි දැන් ඇතුළට යද්දි සපත්තු ගලවලානේ ගියේ. දැන් ඉතින් සපත්තු දාගෙන දැන් අපි මේ එළියට ආවා. ඔය තියෙන්නේ ඉතින් දැන් අපි කැලණියට තමයි ඇවිදින් තියෙන්නේ. කැලණිය පන්සලට. ඉතින් ඔන්න අපිට අපේ පස්සේ කියාපු නැන්දා කෙනෙක් මේ නෙළුම් මල් වෙන්න ඕනේ ඔය. ඉතින් ඒව දුන්නා. ඉතින් අපි දැන් මේ ඒවත් අරගෙන කැලණිය පන්සලට යන ගමන් තමයි ඉන්නේ ඇතුළට. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ පැත්තට ඒ වෙලාවේ හොඳටම වැස්සා. ඊට පස්සේ බස් එකෙන් බහින්න කියලා මගේ ළමා සාරියටත් පොඩ්ඩක් මඩ විසිකුණා. ඉතින් කකුල් දෙකෙත් මඩ හොඳටම ඉතින් එතෙන්ට ගිහිල්ලවත් හොද ගන්නවා කියලා හිතාගෙන ඔන්න දැන් අපි මේ යන ගමන් ඉන්නේ කැලණිය පන්සලේ. නම් අද හුඟක් සෙනග හිටියා. ඇත්තටම මාරම සෙනගක් තමයි හිටියේ. ඉතින් ওই විදිහට බෝධිය තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේ මල් එහෙම අරන් ගියා. ඉතින් ඒව මේව කරලා ඇතුලෙන් තමයි අපි මල් පූජා කරේ. ඔය විදිහට බෝධිය ළඟට එහෙම පූජා කරන්න තියෙනවා. ඒ වුණාට අපි පූජා කරේ ඇතුලෙන්. ඉතින් ඇතුලට ගිහලා පූජා කරා. ඇත්තට මේක ඇතුලට ගියපුවාම නිකන් අර මේ මොකද අතරමං වෙනවා වගේ තමයි වෙන්නේ හැම තැනින්ම පාරවල්. ඉතින් ඒක නිසා අපි මේ ඉක්මනට මේ යාළුවොත් එක්කමයි ගියේ. ඉතින් යාළුවොත් එක්ක ගියපු හින්දා හොඳට ගියා. ඉතින් ඔන්න ඔය විදිහට ඇවිදලා අපි මල් පහ පූජා කරලා ඉතින් මේ ඉන්නේ ඇතරම මේකේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ අය වීඩියෝ කරනවට අකමැති ඇති. නමුත් ඇත්තටම මට කරන්න දෙයක් නැහැ. ඒ හැම කෙනාගේම වීඩියෝ කියන්නේ හැම කෙනාගේම මූණවල් වහන්න ගියොත් එහෙනම් මට වීඩියෝ එකක් අද ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තා. මොනා කරන්නේ? ඔය විදිහට ඉතින් අපි යන ගමන් මේ ඉන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් ඇතුළට යනවා. අපි ගියේ ළමා සාරි ඇඳගෙන. ඊට පස්සේ අපි ඇඳුම මාරු කරගත්තා. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා මම මේ වෙලාවේදී ෆුල් අවුලෙන් ඉන්නේ. ඇත්තටම මට කට්ටියත් එක්ක කතා කරද්දි තරහව මේ මට එහෙම තමයි මගේ ළමා සාරියට මේ මඩ විසිකුණා ඒ වෙලාවේ. ඇත්තටම මට මාර අවුලෙන් හිටියේ මම. ඊට පස්සේ බස් එකට ගිහිල්ලා මේ හරි මේවා කරා ඉතින් හොදගත්තා. හරි ඉතින් ඇත්තටම කියන්න ඕනේ වීඩියෝ කරන්න ඕක ඇතුලේ තහනම් කියලා තමා තිබුණේ. හැබැයි මම ඒක දැක්කේ වීඩියෝ කරායින් පස්සේ. ලස්සන බිතු සිතුවම්ද මොනවද ඒවා? ලස්සන මිදුළු බිත්තිය හදලා තියෙනවා. ඉතින් මම වීඩියෝ කරන්න ඒ කියන්නේ මම මේක දැක්කේ පස්සේ. වීඩියෝ කරන්න එපා කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ පව් පිරෙනවද දන්නේ නැහැ. ඉතින් මම දැක්කේ පස්සේ අනේ මොන්දා ඇත්තටම නිකන් ඒ වෙලාවේ මට අවුල් ගියා. මොකද ඉතින් අර දැක්කේ නැතුව ඉතින් වීඩියෝ කරලා තියෙද්දි ටිකක් අවුල්. ඔය විදිහට හරිම ලස්සනයි. ඉතින් මේ ඔය විදිහට ඇතුළ තියෙනවා. එතනින් අර මල් පූජා කරලා එතනින් ඇතුළට යන්න පුළුවන් අපට. ඉතින් අපි ඇතුළට ගියා. ඉතින් ගිහලා වටහන් කරලා තමයි ආවේ. ඉතින් ඔය විදිහට ඇතුළට ගියා. හරිම ලස්සනයි. මේ විදිහට ඇතුළට ගිහලා දැන් ඔය එළියට එන ගමන් ඉන්නේ. මේ මම භාගයක් වීඩියෝ කරගත්තේ නැහැ. මොකද මට ඒ වෙලාවේදී තමයි පෙවුනේ වීඩියෝ කරන්න තහනම් කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මම ටක් ගාලා මේ වීඩියෝ ඕෆ් කරලා මම මේ ෆෝන් එක අතේ තියාගෙන ගියා. ඔන්න එතකොටම ඕම් බලන්න කුණ වැඩේ මේ මගේ යාළුවගේ මේ මල් එක තියන්න අමතක වෙලා. මෙහෙමත් වැඩ. ඊට පස්සේ ආයෙ ඇතුළට ගියා. අනිත් කටේ නම් පහලට බහලා මාට ඇතුළේදී කෝල් ගන්නවා කොහෙද ඉන්නේ කියලා අහන්න. ඉතින් මේ ඊට පස්සේ කට්ටිය අස්සේ සෙනග ගොඩ දුවගෙන ගිහලා තිබ්බා. මොකද බස් එකේ විනාඩි 45ක් දුන්නා කැලණියට ගිහින් එන්න කියලා. ඊට පස්සේ අපි ඉක්මනට මේ යන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී සෙනග අස්සෙන් පීරගෙන මල් එක ඔන්න ඔය විදිහට තියන්න ගියා. ඉතින් ඔය මේ අපිත් එක්ක ආපුම නැන්දා කෙනෙක් ටීචර් කෙනෙක්ද මට හරියටම මතක නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ චෛත්‍ය තියෙන කැලණි පන්සලේ හරිම ලස්සනයි. අර අඟුලිමාල මාසයේ තියෙන මේ මොනවාද වැලි වගේමයි හරිම සිනිඳුයි. ඉතින් අපි එතනත් වැඩි වෙලා හිටියේ නැහැ. ඉක්මනටම ගියා. ඇත්තටම මේවා මේ මම දාන්න නැති හේතුව මොකද්ද දන්නවද? මේ වැහෙන්න
කතා කරගෙන ගියේ. අපි කතා කරනේම ඔයාලට ඇහෙනකොට නිකන් අවුල් යයි කියලා මට හිතෙනවා. මොකද මේ අපි සාමාන්‍ය යාළු භාෂාවෙන් කතා කරනකොට එහෙම තමයි. හරි ඉතින් ඔන්න ඔය විදිහට එළිය ඔයාලට දකින්න පුළුවන්. අපේ බස් එක නම් හරිම කැතයි. නෑ හොඳයි ඒකත් හොඳයි. මේ ওই විදිහට ලස්සන බස් ඇවිල්ලා තිබුණා. දකිද්දි මාරම හැපි. ඉතින් ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. අයිස්ක්‍රීම් මාමෙත්. ඉතින් බස් එකට ඇවිල්ලා ඊට පස්සේ කෑවා. ඉතින් ඊට පස්සේ අපි පිටත් වුණා ඔන්න ඔය විදිහට යන්න. දැන් නම් හයිවේ එකේ අවසානයේද මන්දා. හයිවේ එකේ ඉවරයි වගේ. ඉතින් දැන් අපි ඔන්න ඔය විදිහට යනවා. හයිවේ එක නෙවෙයිනේ යන්නේ මේ නිකම් පාරක්. ඇත්තටම මට හොයන්න බෑ. ඉතින් නිකම් පාරක්. අපි දැන් මේ පාරේ යන ගමන් තමයි මේ ඉන්නේ. හරිම ලස්සනයි ඉතින් මේ පැත්ත. දැන් නම් මේ අපි කොළඹට ඇවිල්ලා තමයි ඉන්නේ. ඔයාලා මේ දකින්නේ කොළඹ. පේනවනේ ඉතින් කොච්චර ට්‍රැෆික් එකක්ද කියලා. කොළඹට අපි දැන් ඇතුල් වෙලා ඉන්නේ. අපි දැන් බලන්න ඕනේ කොළඹ තියෙන ගංගාරාමේ බලන්න යනවා. ඊට පස්සේ කෞතුකාගාරේ බලන්න යනවා. ඊට පස්සේ නෙළුම් කුළුණට යනවා. ඊට පස්සේ අපි බීච් එකට යනවා. බීච් එකට ගිහලා තමයි නෙළුම් කුළුණට අපි යන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට අපි යනවා. කොළඹ නගරයට ඔන්න ඔය විදිහට පිවිසුණා. ඇත්තටම කොළඹ බලන්න තියෙන බිල්ඩින් ටික විතරයි. හැබැයි ඒ වුණාට හරිම ලස්සනයි. ඒක ඇත්තටම ඔයාලට කොහොමද දන්නේ නැහැ. නමුත් මට නම් ඒක මාරම ලස්සනයි. කියන්න වැරද්දක් නැහැ. ඔය තියෙන කෝච්චි පාරවල් මාරම ලස්සනයි කෝච්චි පාරවල් දකිද්දි. ඔන්න ඔය තියෙන්නේ කෝච්චි වල ඔය දකින්නේ නෑ අපි තාම හයිවේ එකේ යන්නේ. මේ ඔය තියෙන කෝච්චි කොට පේනවනේ නෙළුම් කුළුණට ගිහිල්ලා කෝච්චි බලද්දි තමා අක්කරයක් විතර කෝච්චිම තියෙනවා. මාරම ලස්සනයි. එහෙම කෝච්චි දැන් පරණ කෝච්චි තියෙනවා අලුත් කෝච්චි තියෙනවා. හරිම ලස්සනයි. ඇත්තටම මම විඩේ කියනවනේ අපි දැන් මේ හයිවේ එකේ යන්නේ අපි දැන් මේ හයිවේ එකේ නෙවෙයි යන්නේ කියලා. ඇත්තටම මේ අපි ওই හයිවේ එකේ නෙවෙයි යන්නේ. අපි විනාඩි 30ක් විතර එක දිගට හයිවේ එකේ ආවා. හැබැයි ඔය නම් යන්නේ හයිවේ එකේ නෙවෙයි. නිකම් පාරේ කොළඹ ආවම නිකම්ම පාරේ තමයි ගියේ. ඉතින් මේ ඔයාලට කලින් කටහඬක් ඇහෙන්නේ නැති මම ඒකත් යාළුවට කියලා තමයි වීඩියෝ කරගත්තේ. හරි දැන් ඔය අපි ඉන්නේ මේ ගංගාරාමේ. ගංගාරාමේ ඇතුලේ තමයි අපි ඔය ඉන්නේ. ඔය විදිහට වීඩියෝ කරනවා මේ ඔතනත් වීඩියෝ කරන්න තහනම් කියලා තමයි ගහලා තිබුණේ. මට ඒක දකිද්දි වීඩියෝ නොකර ඉන්න බෑ. ඉතින් ඒක නිසා වීඩියෝ කරා. මොනවා කරන්නද? ඔය ගංගාරාමේ ඔය විදිහට ඊට පස්සේ අපිට ගංගාරාමේ විදිහට කෞතුක වස්තු බලන්න යනවා. කෞතුක වස්තුද මොනවද මන් දන්නේ කොහොමද ලස්සන මේ දේවල් තියෙනවා. ඉස්සර භාවිතා කරපුවා. ඉතින් දැන් අපි ඒව බලන්න තමයි මේ යන්නේ. ඇත්තටම එතන ගොඩාක්ම හිටියේ පිටරට අය. ඇත්තටම මේ ඒ අය අපි බලාගෙන ඉද්දි ඇවිල්ලා වන්දනා කරලා යනවා. හරිම ලස්සනට එයාලා ඒ ආගමික වත්පිළිවෙත් කරනවා. බෞද්ධ අයටත් වඩා ඉහළින් ඒ දේ කරනවා. හරිම ලස්සනයි. මට නම් ඒක දකිද්දි ඇත්තටම මරු. මම බෞද්ධයෙක් නොවුනට ඒව දකිද්දි ඉතින් වීඩියෝ කරගන්න. ඉතින් ට්‍රිප් එකක්නේ. මේ හැබැයි බෞද්ධ අයට වඩා සාපේක්ෂව නම් ගොඩාක් ලස්සනට එයාලා වන්දනාමාන කරනවා. ඔය ඉතින් එක ලස්සන සත්තු හිටියා. ඔයාලා මේ දකින්නේ සත්තු. එතකොට එක જાති ඔය වගේ ඕවට මං කියන නම හරියටම දන්නේ නැහැ. ඇද්දලා තිබුණා. එතකොට ඊට පස්සේ තව මාළ අනම්මනම් ඒ දේවල් තිබුණා. කිඹුලෙක් හිටියා. එතකොට ඒ කිඹුලා අනේ මන්ද කොහොම හදලාද කියලා. ඊට පස්සේ ওই විදිහට ආභරණ જાති තිබුණා.
මැණික් වගේ තිබ්බා. එතකොට බුදු පිළිම තිබුණා. ওই විදිහට සත්තු එහෙම හිටියා. එතකොට ඔය පිඟන් ඒ කාලේ පිඟන් එහෙම තිබ්බා. මේක මේ කෞතුකාගාරේ නෙවෙයි හොඳද? මේක ඇවිල්ලා මේ ගංගාරාමේ බයිසිකල් තිබුණා. ඔන්න ඔය විදිහට හරීම ලස්සනට ඇතුළ තිබුණා. මාරම පිළිවෙලයි. ලස්සනයි. හරි. ඉතින් ওই විදිහට තමයි. හැබැයි ඒකේ අමුතු සුවඳකුත් ආවා. මම මේ සුවඳට වැඩි කැමති නැහැ. හුස්ම ගන්න බැරුව හිටියේ මං ඒ වෙලාවේ ඉක්මනට එළියට එමුයි කියලා තමයි කිව්වේ. හරි. ඉතින් එහෙනම් මං අදට මේ vlog එකකින් ගිහින් එන්නම්. මොකද කියනවා නම් මේ vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ දවසේ ලස්සන vlog එකක් අරන් එන්නම්. මේකෙම part 4 අරගෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. bye.